කාණ්ඩ දෙකක් තියෙනවා. ශරීරයේ තියෙන ලවණ පොටෑසියම් සෝඩියම් ඉවත් වීම නිසා දැඩි අවුවේ ක්‍රියා කිරීම නිසා මස් පිඩු පෙරලීමක් වෙනවා. ඒක තමයි මූලිකම අවස්ථාව. heat cramps කියලා. තාපයට යොමු වීම නිසා. එයාලවගේ දියර පානය කරන්න දීලා මස් පිඩු පෙරලීම පාලනය කළ යුතුයි. ඊළඟ අවස්ථාව තමයි මූලික අවස්ථාවෙනොත් පස්සෙත් දිගටම අවුවට නිරාවරණය වුණොත් ඔවුන්ට ඇතිවන්න පුළුවන් heat exhaustion නැත්නම් තාපය නිසා වෙහෙසටපත් වීම. ඒ අවස්ථාවේදී එන්න පුළුවන් කරකැවිල්ල, ඔළුවේ කැක්කුම, කලන්ත ගතිය, ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අවුවේ නිරාවරණය වෙලා පැය කිහිපයක් හෝ ඉන්න වෙලාවකදී මේ වගේ රෝග ලක්ෂණ આવොත් අපි විශේෂ අවධානයක් යොමු කරන්නටම ඕන. heat exhaustion කියන தත්ත්වය අපි හිතමු පැය භාගයක් විතර එයා ඒ தත්ත්වෙම දිගටම අවුවට නිරාවරණය වෙලා හිටියොත් පැය භාගයක් ඇතුළත ඔහු ගමන් කරන්න පුළුවන් heat stroke නැත්නම් මරණීය තත්ත්වය දක්වා ගමන් කරන දරුණු තත්ත්වයට තාප ආඝාතය කියලා කියන අපි විශේෂයෙන්ම අඳුනා ගන්න මේ heat stroke කියන තත්ත්වයට යම්කිසි පුද්ගලයෙක් පත් වෙනවද කියලා. ප්‍රධාන ලක්ෂණ 6ක් තියෙනවා. පළවෙනි දේ තමයි අපි ගිහි පුද්ගලයාව බැලුවොත් එයාට ඇඟේ රත් වෙලා රස්නේ වෙන්න පුළුවන්, රතු වෙලා තියෙන්න පුළුවන් හැම. ඊළඟ ලක්ෂණය තමයි එයාගේ සිහි කල්පනාව වෙනස් වෙලා වෙන මොනවා හරි කියවන්න පුළුවන්, කතා කරන දේ අපැහැදිලි වෙන්න පුළුවන්. දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි ලක්ෂණය මෙයා සමහරවිට වමනේ දාන්න පුළුවන්. විශේෂයෙන් කල්පනාව අඩුව තිබෙද්දී වමනය පිට වුණොත් සමහර විට ඒ වමනය පිට උගුර යනවා කියලා අපි කියනවා. නැත්නම් ඇස්පිරේෂන් නියුමෝනියා එහෙම තත්ත්වයක් ආවොත් ඉක්මනින්ම මරණයටපත් වෙන්න පුළුවන්. ඊළඟට අපි නාඩි පරීක්ෂා කරලා බැලුවොත් ඔහුගේ නාඩි වේගය ඉතාමත් වැඩි වේගයකට යනවා. හෘදය උත්සාහ කරන මේ තත්ත්වයෙන් මෙයාව එළියට ගන්න. වේගෙන් හුස්ම ගැනීම තියෙන්න පුළුවන්. අන්තිම අවස්ථාව අපි බලුවොත් මෙයාගේ මුත්‍රා පිටවීමක් සිදු වෙන්නේ නැහැ. මොකද මේ තාප ආඝාතයටපත් වුණාම ශරීරයේ තියෙන බොහෝ අවයව හානි වෙන්නට පුළුවන්. පැයක් ඇතුළත මෙවැනි පුද්ගලයෙක් මරණයට පත්වන්නට පුළුවන්. පැයක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒ කෙටි කාලය ඇතුළත අපි වහාම ක්‍රියාත්මක විය යුතුයි. පළවෙනිම දේ තමයි කිසි පුද්ගලයෙක් මේ තාපයට නිරාවරණය වෙලා මේන් එක හෝ රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒ උෂ්ණත්වයේ තියෙන තැනින් වෙනත් තැනකට ගෙනියන්න ඕන. ඔහු ඇඳගෙන ඉන්නවා නම් ඝන ඇඳුම් ආම බුරුල් කරලා ඔහුව සීතල කරන්න. නැත්නම් අපිට පුළුවන් ජලය පාවිච්චි කරන්න පුළුවන්. රෙදි හෝ මොනවා හරි ශරීරයට දාලා අපිට ෆෑන් එකක් හෝ නැත්නම් වායු සමනය යන්ත්‍රයකට නිරාවරණය කරන්න පුළුවන්. ඉක්මනින් ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය අඩු කරගන්න. ඊළඟට අපිට පුළුවන් වහාම රෝහලකට ට්‍රාන්ස්ෆර් කරන්න. heat stroke නැත්නම් තාප ආඝාතයේදී ශරීරයේ සියලුම අවයවවලට හානි වෙන්න පුළුවන්. මොළයට හානි වෙන්න පුළුවන්. ඒකයි ඔවුන් කල්පනා වෙනස් වෙන්නේ. වකුගඩු දුර්වල වෙන්න පුළුවන්. මුත්‍රා පිට වෙන්නේ නැහැ. හෘදයට බලපාන්න පුළුවන්, පෙනහළු වලට බලපාන්න පුළුවන්. පැයක් ඇතුළත ඔවුන් මරණයටපත් විය හැකියි. ඒ නිසා අපි මෙවැනි අයව හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. උදේ 11ත් හවස 3ත් අතර තාපයට නිරාවරණය වෙන පුද්ගලයන් මේ කරුණු දැනගෙන සිටිය යුතුයි.